කතෝලිකයන් විදිහට අපි ජපමාල කියන්න ඕනෙද? ඇයි අපි ජපමාල කියන්න අවශ්‍ය? යොහන් 19:27 ජේසුස් වහන්සේ කියනවා මෙන්න නුඹේ මෑණියෝ කියලා. එදා ජේසුස් වහන්සේ කුරුසගසේදී තමන්ගේ අම්මව අපිට ලබලා දෙනවා. ඉතින් එදා ඉඳන් ජේසුගේ අම්මා කියන්නේ අපෙත් අම්මා. එදා කානානුවර විහාමංගලෝත්සවයේදී දෙවියෝ ඇවිල්ලා ජේසුට කියනවා මිදිවුෂ නැහැයි කියලා. එතකොට ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිතේ පළවෙනි ප්‍රාතිහාරය වන වතුර වයින් කිරීමේ ප්‍රාතිහාරය කරන්නේ තමන්ගේ අම්මගේ ඉල්ලීමක් පරිදි. ඉතින් එදා අම්මා කියපු දේ අහපු ජේසුස් වහන්සේ අද අම්මා කියන දේ අහන්න නැතුව ඉන්නේ නැහැ. දෙවියෝ කීප වතාවම දර්ශනය වුණා. ලූර්දුවේ, පාතිමාවේ, ගුවාඩලූපේ අන්න ඒ වගේ හැම වතාවකම දර්ශනය වෙලා දෙවියෝ කියන්නේ හැම වෙලෙම ජපමාලය උච්චාරණය කරන්න කියලා. මොකද ජපමාලය තමයි අපිවයි දෙවියෝ සම්බන්ධ කරන හොඳම මාර්ගය. තව දෙයක් කිව්වොත් එක අවස්ථාවක දෙව්මතන් වහන්සේ ශුදු ඇලන් ඩි ලොරෙවේ තුමාට දර්ශන වෙලා කියනවා අති ශුදු දිව පූජාවකට පසුව ජපමාල භාවනාව තරම් මා ප්‍රේම කරන කිසිවක් සාන්ත සභාව තුළ නොමැත කියලා. ඔව් ජපමාලය උච්චාරණය කරන එක තමයි දෙවියන්ට සමීප වෙන්න තියෙන හොඳම විදිය. අපේ ජීවිත හැමදාම එක විදියට තියෙන්නේ නැහැ. සමහර දවස්වලට සතුටෙන් ඉන්නවා, සමහර දවස්වලට අවුලෙන් ඉන්නවා. මේ මොන දේ සිද්ධ වුණත් අපි යාඥා කරන එකයි ජපමාලය උච්චාරණය කරන එකයි අත්හරින්න හොඳ නැහැ. මොකද මතෙව් 7:7 කියනවා ඉල්ලන්න නුඹට ලැබේ. සොයන්න නුඹට සම්භවේ. තට්ටු කරන්න නුඹට දොර හරිනු ලැබේ කියලා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවව අමතක කරන්නේ නැහැ වගේ දෙවියෝ එයත් එක්ක ඉන්න අයව කවදාවත් අත්අරලත් නැහැ, අත්හරින්නෙත් නැහැ.